අපි ඉන්නේ දැන් කඩුල් කැලේ කියන ග්‍රාම නිලධාරි වසමට අයිති නාරා ආයතනයට අයිති පරිශ්‍රය තුල මේ ආයතනයේ විශේෂ කාර්යභාරයක් විශේෂයෙන් කළුපු පරිසරය සම්බන්ධව මේ කළුපු පරිසරයත් එක්ක විශේෂ කාර්යභාරයක් කරන ආයතනයක්. ඉතින් අපිත් එක්ක ඉන්නවා W.A. සුමනදාස මහත්මයා. එතුමා මේ ආයතනයේ සහකාර පර්යේෂණ නිලධාරියෙක් විදිහට සේවය කරනවා. අපේ මේ පසුබිමේ තියෙන මේ ගහ ඉතාමත්ම වටිනා ගහක්. රතමිල්ල කියන කඩොල් විශේෂය තමයි අපේ මේ පසුබිමේ තියෙන්නේ. මේක ලංකාවේ මාදුගඟ ප්‍රදේශ ආශ්‍රිතව ආවේනික වෙච්ච ගහක්. ඉතින් නාරායතනයේ විසින් මේ අපේ පසුබිමේ තියෙන මේ රතමිල්ල ශාකය හදා වඩාගෙන ආරක්ෂා කරමින් මේක පෝෂණය කරමින් පවත්වාගෙන යන බව අපිට පේනවා. අපි සුමනදාස මහත්තයාගෙන් අහන්න කැමති මොකද්ද නාරායතනය විශේෂ කොට මේ කලපු පරිසරය සම්බන්ධ කරගෙන මේ කඩොල් විශේෂ ගණනාවක් මේ ප්‍රදේශයේ තිබෙනවා. අපි මේ සංචාරය කිරීමේදී අපි දැක්කා. මොකක්ද නාරායතනයේ කාර්යභාරය විශේෂයෙන්ම මේ කලපු පරිසරයත් එක්ක ඔබතුමාලාගේ මේ ආයතනයේ කාර්යභාරය කොහොමද කියලා අපිට පොඩි පැහැදිලිවීමක්. මේ ආයතනය ආරම්භ කළේ 1994 මාර්තු මාසයේ 11 වෙනිදා. අපි එතකොට මේ කඩලාන මේ විදිහට තිබ්බේ නෑ මෙතන. බොහොම මේ කියන්නේ ගේට්ටුව ළඟ ඉඳලා කලබල පේන තත්ත්වයට තිබුණා. ඒ කියන්නේ සමහර අය ඇවිල්ලා මේවා කපාගෙන ගිහින් මේ වගේ මේ ක්‍රියාකාරකම් කරමින් තිබුණා. ඉතින් එහෙම තියෙන තැනක අපි ඇවිල්ලා මේක ආරක්ෂා කරගෙන මේ විශේෂයෙන් පාසල් ළමුන්ට සහ විශ්වවිද්‍යාල ළමුන්ට ඕන විදිහට මෙතන හදන්න පුළුවන් විදිහට තමයි අපි මේ අධ්‍යයන කටයුත්තක් කරන්න පුළුවන් තැනක් විදිහට තමයි මෙතන හැදුවේ. ඉතින් එදා ඉඳලා අද වෙනකන් මේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ කලපුවේ තියෙනා වූ වෙන පරීක්ෂණ කටයුතු, ඒ කියන්නේ කලපුවේ තියෙන වෙනත් පරිසර පද්ධති, විශේෂයෙන් ඔය මේ මුහුදු කුණ සහ මුහුදු ශාක සම්බන්ධ, ඒතර කඩලාන විනාශ වෙච්ච තැන් සම්බන්ධව, ඒ වගේ තැන් සම්බන්ධව පරීක්ෂණ කරනවා.